අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට ජැකට් එක කප් එකක් කොහොමද ලස්සනට අල්ලගන්නේ කියලා. ඒක අපි ජැකට් එකට කප් එක එකතු කරාට ඒක එළියට පේන්නේ නැති වෙන විදිහට මෙන්න මේ විදිහට තමයි අල්ලගන්නේ. දැන් මේකෙදි මුලින්ම අපි ජැකට් එකේ ඉතිරිපස කොටස මහගෙන කප් එක ඇතුල් පැත්තෙන් තියලා ඇල්පිනිති ගහ ගන්න ඕන. ඇල්පිනිති ගහනකොට මෙන්න මේ විදිහට උඩින් යටින් මේ මම මේ පෙන්නන විදිහට ජැකට් එකට ඇල්පිනිති වලින් කප් එක රඳව ගන්නවා. දෙපැත්ත මේ විදිහට හදාගෙන තව අපි මේ විදිහටත් ඇල්පිනිති ගහලා තවත් හොඳට කප් එක රඳව ගන්නවා. ඊට පස්සේ මේ විදිහට කප් එකේ යට කොටසේ ඇල්පිනිත්තක් ගහගත්ත තැනට අපි පොඩි මැස්මක් දාගන්නවා. කප් එක අපි පේන්නේ නැති වෙන්න මහන නිසා ඒ වගේම කොටසක් තව අපි පොප්ලින් වලින් කපාගෙන මේ විදිහට අපි මහලා ඒකත් අපි ජැකට් එකට එකතු කරගන්නවා. මේ වගේ පොප්ලින් තට්ටු දෙකක් දාලා මහද්දී ප්‍රමාණයට ඇති වෙන්න පොප්ලින් ගන්න ඕනි. මේ විදිහට තමයි අපේ මහගත්ත කොටස පේන්නේ. ඊට පස්සේ අපි මේක හොඳ පිටට හොඳ පිට හිටින විදිහට මේ විදිහට තියාගෙන කරවටේට අපි මැහුමක් යොදා ගන්න. මේකෙදි මම මේක තියලා ඇල්පිනිති පාවිච්චි කරන්නේ නැහැ. නිකම්ම මම මැස්ම ගහගෙන යනවා. හැබැයි ඔයාලට පුළුවන් ඇල්පිනිති ගහලා කරන්න. හලා ඉවර වුණාම මේ වගේ තමයි පේන්නේ. ඊට පස්සේ අපි මේක අපි අනිත් පැත්ත හරව ගන්න ඕන නිසා පොඩි කැපුම් පාරවල් ටිකක් කරවටේටම යොදා ගන්නවා. මේ කරලා එක අනිත් පැත්ත හරවලා ආපහු අපි මෙහුමක් යොදා ගන්නවා. මම මේකට පාවිච්චි කරපු කප් එක සම්බන්ධයෙන් වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එන්නම්.
ඒකලා මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා අපි අතින් හරි ගානට තියෙන විදිහට හදාගෙන ඇල්පෙනිති වලින් ඉස්සලම රඳව ගන්නවා. මේ වගේ වටේටම ගානට කර වටේට හොඳට රැලි නැති වෙන්න මම මේ පෙන්නන විදිහට ඇල්පෙනිති වටෙන්ම ගහ ගන්න ඕනේ. එකේ අපි පාවිච්චි කරන රෙදි පොප්ලින් තට්ටු දෙකක් වැටෙනවා. ඒතර කොටස් 3යි. ඒ තුනම අපි එක ගානට තියෙන කපා ගන්න ඕනේ. එහෙම කපාගෙන හරියටම තියෙන මැහුම් වාසි වලින්ම ගියාම අපිට වැඩි වෙන්නේ නැති වෙන්න ලස්සනට අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට වටේට මැහුමක් යොදා ගන්නවා. හරි ගානට ලස්සනට තියෙන්න වටෙන්ම අපි මැහුම ගහ ගන්නවා. මේ තියෙන්නේ තියලා මහගත්තාම අවසානයේ පේන විදිහ. මෙතන මේ මැහුමක් අපි දාගන්න ඕනේ. දැන් කලින් අපි යටින් විතරනේ මැස්මක් යොදාගත්තේ. උඩට දාගත්තේ නෑනේ. ඒක මම දාගත්තේ නැත්තේ මේ පොප්ලින් කොටසත් එක්කම අහුවෙන්න මැහුමක් දාගන්න. ගානට ඇල්පෙනිති දෙකක් හරස් අතර ගහලා තියලා හරියට කප් එකත් එක්ක අහුවෙන්න මේ විදිහට මැහුමක් යොදා ගන්නවා. දෙපැත්තම අපි මේ විදිහට මැහුමක් යොදා ගන්නවා. මේ විදිහට තමයි ජැකට් එක අවසානයේ අපිට පේන්නේ.
ජැකට් එක ඇතුළු පැත්තෙන් බැලුවත් කප්ස් එළියට පේන්නේ නැතුව නීට් එකට ලස්සන තියෙනවා. ඔයාලත් මේ විදිහට මහගන්න.